පුංචි පැලයක ඉඳලා ලෝකයේ තියෙන යෝධම ගසක් දක්වා ඕනෑම ශාකයක් තමම ගොඩනගා ගන්නේ කොහොමද කියලා කවදා හරි හිතලා තියෙනවද? ඇත්තකම ඒ හැම එකක් ඇතුළෙම සැඟවුණු සැලැස්මක් තියෙනවා. අපි අද මේ රහස් සැලැස්ම ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. ඉතින් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කොහොමද ශාකයක් තමන්ගේ කඳ, මුල්, කොළ මේ හැම දෙයක්ම මෙච්චර පිළිවෙලකට හදාගන්නේ? මොකක්ද මේකට පාවිච්චි කරන සැලැස්ම? හරි. මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ශාකයේ පිටතින් නෙවෙයි, ඇතුලේ. අපේ ඇහැට පේන්නේ නැති තැනක. ඒ තමයි ශාක පටක කියන්නේ. හිතන්න මේ පින්තූරේ තියෙන නුග ගහේ පරාරෝහ මුල් වගේ ශක්තිමත් දෙයක් ගොඩනගෙන්නෙත් අන්නේ පටකවල ක්‍රියාකාරීත්වය නිසාමයි. එහෙනම් අපි මුලින්ම මේ කතාවේ ප්‍රධානම දේ ඒ කියන්නේ පටකයක් කියන්නේ මොකක්ද කියලා හරියටම අඳුනගමු. එකපාරටම අර්ථ දැක්වීමට යන කලින් මේ දිහා පොඩ්ඩක් බලන්න. ශාක පටක කිව්වම ඒ ඔක්කොම එක වගේ නෑ. අන්වීක්ෂකෙන් බැලුවම තමයි පේන්නේ ඒව කොච්චර විවිධාකාරද කියලා. හැඩය, ව්‍යුහය හැමදේම එකිනෙකට වෙනස්. ඉතින් මෙන්න මේකයි නිවැරදිම අර්ථ දැක්වීම. පටකයක් කියන්නේ එකම තැනකින් පටන් ගත්ත, ඒ කියන්නේ පොදු සම්භවයක් තියෙන සෛල ටිකක් ශාකයේ යම්කිසි නිශ්චිත කාර්යයක් කරන්න වෙනස් වෙලා හැදුණු සෛල සමූහයකට. සරලවම කිව්වොත් එකම වැඩක් කරන සෛල කණ්ඩායමක්. හොඳයි. දැන් මේ ශාක පටක ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට, එහෙම නැත්නම් අපි කියමුකෝ ප්‍රධාන සැලසුම් දෙකකට අනුව බෙදන්න පුළුවන්. ශාකයේ මුළු වර්ධනයම ඒ වගේම පැවැත්මත් රඳා පවතුන්නේ මේ සැලසුම් දෙක මත. පළවෙනි සැලසුම හරියට ශාකයේ වර්ධන එන්ජින්ම වගේ. හිතන්නකෝ මේක තමයි ශාකය උස යන්න, මහත් වෙන්න අවශ්‍ය අලුත්ම සෛල නුනවත්වාම නිෂ්පාදනය කරන තැන. එතකොට දෙවනි සැලැස්ම තමයි නිමි ව්‍යුහයන්. අර කලින් කියපු වර්ධන එන්ජිනෙන් හදපු සෛල නිශ්චිත කාර්යයක් කරන්න පුළුවන් විදිහට සම්පූර්ණයෙන්ම හැඩගැහිලා ස්ථාවර ව්‍යුහයන් බවට පත් වුණාට පස්සේ අපි ඒවට තමයි මේ නම කියන්නේ. හරි. දැන් බලමු මේ සැලසුම් දෙකේ විද්‍යාත්මක නම්. අර වර්ධන එන්ජින්ම කියලා කිව්වේ විභාජක පටකවලට. ඒ වායේ ප්‍රධානම කාර්යය තමයි සෛල බෙදන එක. අනිත් පැත්තෙන් නිමි ව්‍යුහයන් කියලා කිව්වේ ස්ථිර පටකවලට. ඒවට තියෙන්නේ විශේෂිත වූ නිශ්චිත කාර්යයන් ඉටු කරන්න. හොඳයි, දැන් මේ පටක වර්ග දෙක ඇත්තටම වැඩ කරන හැටි බලන්න අපි ශාකයේ හරිම වැදගත් තැනක් වෙන මුලක අග්‍රය ඇතුළට ගිහින් බලමු. දැන් මේ පේන්න තියෙන්නේ මුලක අග්‍රයක දෙකඩක රූප සටහනක්. ශාකයක් පොළව යටට වර්ධනය වෙද්දී අලුත් සෛල හැදෙන හැල වැදගත් දෙයක්ම සිද්ධ වෙන තැන තමයි මේක. රූපයේ ඒ කියලා ලකුණු කරලා තියෙන කලාපය දිහා බලන්න. මුලක අග්‍රේම තියෙන මේ පුංචි කොටස තමයි අපි කලින් කතා කරපු වර්ධන එන්ජිම. ඒ කියන්නේ විභාජක පටක තියෙන තැන. ශාකීය අලුත් සෛල ඔක්කොම හැදෙන්නේ මෙන්න මෙතන. එතකොට අර අලුතින් හැදෙන සෛලවලට මොකද වෙන්නේ? දැන් බලන්න BB කියලා ලකුණු කරපු කලාපය. අග්‍රයට මදක් උඩින් අර වර්ධන එන්ජින් මෙන් බිහිවුණු සෛල ටික මීරීමකට ලක් වෙලා අපේ නිමි ව්‍යුහයන් එමත් නැත්නම් ස්ථිර පටක බවට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ කලාපයේදී. හරි. දැන් අපි මේ මුලක අග්‍රයෙන් ඉගෙනගත්ත දේවල් ටික එකතු කරලා මේ පටක වර්ග දෙක අතර තියෙන ප්‍රධාන වෙනස්කම් ටික පැහැදිලිව සාරාංශයක් විදියට බලමු. එහෙනම් මේ වෙනස හරිම සරලයි. එක පැත්තකින් විභාජක පටකවල කාර්යය තමයි සෛල බෙදීම. ඒවා තියෙන්නේ මුලක අග්‍රේමයි. ඒ වගේම සෛල හැම වෙලෙම සක්‍රියව බෙදෙනවා. අනික් පැත්තෙන් ස්ථිර පටකවලක විශේෂිත කාර්යයක් තියෙනවා. ඒවා තියෙන්නේ මේරු කොටසේ. ඒ වගේම ඒවායේ සෛල තවත් බෙදෙන්නේ නැහැ. ඒවා විභේදනය වෙලා ඉවරයි. මේක තමයි මෙතන තියෙන තීරණාත්මකම කාරණා. ඉතින් මේ විභාජක පටක ස්ථිර පටක ගැන දැනගන්න එකේ තියෙන වැදගත්කම මොකද්ද? මේ ජීව විද්‍යාත්මක සංකල්ප ඇත්තටම ශාකීයක ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ පටක ගැන තියෙන අවබෝධය අපිට හැමදේම පැහැදිලි කරනවා. ශාකයක් උස යන්නේ කොහොමද? පළලින් වැඩි වෙන්නේ කොහොමද? වතුර සහ පෝෂක ද්‍රව්‍ය උඩට ගෙනියන්නේ කොහොමද? ශක්තිමත් කඳක් හදාගන්නේ කොහොමද? මේ හැම දෙයකටම පිටිපස්සේ තියෙන්නේ මේ පටකවල ක්‍රියාකාරීත්වය. ඇත්තටම මේක තමයි ශාක ජීවයේ මූලිකම සැලැස්ම. අපි අද කතා කළේ මුලක සැලැස්ම ගැන විතරයි. එහෙනම් හිතන්න ශාකයක පත්‍රයක් ඇතුලේ එම නැත්තම් ලස්සන මලක් ඇතුලේ මේ වගේ තවත් මොන වගේ රාස් සැලසුම් සැඟවිලා ඇතිද?